ඔයාගේ ආදරණීය සුරතලාට සර්ජරියක් කරලා ගෙදර එක්කන් ගියාට පස්සේ ඔයා ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. ගොඩක් වෙලාවට පෝස්ට් ඔපරේටිව් කෙයාර් එකේදී සර්ජරි එකකින් පස්සේ එන්න පුළුවන් විවිධ සංකූලතා තියෙනවා. ඒකද ඔයා ඒක ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මොකද එහෙම කියන්නේ සමහරවිට සර්ජරි එකක් කරලා ගෙදර ගියාට පස්සේ යම්කිසි ආසාදන තත්ත්වයක් වගේ ආවොත් ඔයා දැනගෙන ඉන්න ඕනේ ඒක ඇත්තටම ආසාදන තත්ත්වය. ඒ වගේම එතින්දී ඔයා ඉක්මන් ප්‍රතිචාර දක්වන්න ඕනේ කියන එක. අන්න ඒකින්ද තමයි අපි මෙන්න මේ කාරණා ටික ඔයාලට කියන්න උත්සාහ කරන්නේ. අපි හිතමු සර්ජරි කරලා ගෙදර ගිහිල්ලා දවසක් එකමාරක් විතර යද්දී හොඳට මුණ ගන්නවා, කැම අරුචි එනවා, වමන යනවා, බඩේලි යනවා. ඒ වගේ ලක්ෂණ આવොත් ඔයා ඉක්මනින්ම ඔයාගේ වෛද්‍යවරයා හමු වෙන්න ඕනේ. මොකද හේතුව ඒ කියන්නේ ආසාත්මිකතාවයක් සර්ජරියෙන් පස්සේ ඇවිල්ලා තියෙනවා. අපි හිතමු සර්ජරි කරලා ගෙදර ගිහිල්ලා කුඩා කාලයක් ඇතුළත කොහෙන් හරි සර්ජරි කරපු තැනින් රුධිර වහනය වෙනවා නම් එහෙම නැත්නම් එයාගේ විදුරු මස් සුදු පාට වෙලා දිව සුදු පාට වෙලා එයා සුදු මැලි වීගෙන එනවා නම් ඒකේ උෂ්ණත්වය අඩු වීගෙන යනවා නම් එයා නිකන් මලානික වෙලා ඉන්නවා නම් පැත්ත වැටලා ඉන්න උත්සාහ කරනවා නම් උස්ම ගන්න එකේ වෙනසක් ඔයා දකිනවා නම් අමාරුවෙන් උස්ම ගන්නවා නම් ඒත් ඔයා ඉක්මන් ප්‍රතිචාර දක්වන්න ඕනේ. පුළුවන් ඉක්මනින් ඔයාගේ වෛද්‍යවරයා ගාවට යාව එක්ක යන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත්. අනිත් කාරණාව තමයි දවස් කිහිපයක් ගත වෙද්දී සර්ජරි කරපු ස්ථානයේ යම්කිසි ආසාදන තත්ත්වයක් සැරව වෙනවා නම් වේලිලා මදි වගේ නම් එහෙම නැත්නම් මැහුම් නිකන් දිගෑරිලා වගේ නම් මැහුම් ගැලවිලා හැම ඈත් වෙලා ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී අනිවාර්යෙන් වෛද්‍යවරයා ගාවට යන්න බලන් ඉන්න එපා. මොකද ඇතුළට ආසාදන තත්ත්වය ගියොත් එහෙම ප්‍රශ්නේ දුරදි ගන්න පුළුවන් හින්දා. අන්න ඒ වගේ ඔයා ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන ඔපරේෂන් එකකින් පස්සේ එන සංකූලතා ගැන. අනිත් කාරණාව තමයි සැලකිලිමත් වෙන්න ඕන දේවල් තමයි ගොඩක් වෙලාවට සර්ජරි කරලා ආපහු රිකවර් වෙනකොට ගොඩක් සමහර අපි දැකලා තියෙන පේෂන්ට්ලට වමන යන අවස්ථා තියෙනවා. වමන යන අවස්ථාවක් ඇවිල්ලා එකපාර කැස්සක් එක්ක නිකන් උස්ම ගන්න පහසුතාවයක් ආවොත් ඒ කියන්නේ වමනේ එන්න ඇවිල්ලා ඒක ඇස්පිරේට් වෙලා. ඒ කියන්නේ ශ්වාසනාලයේ පැත්තට ඒ වමනේ ආපු දේවල් යන්න ගිහිල්ලා. ඒකත් ඉතාමත් හදිසි අවස්ථාවක්. මේකින් අනිවාර්යෙන් ඒ වගේ වෙලාවකත් ඉක්මනටම වෛද්‍යවරයෙක් ගාවට ඒව ඔයාගේ පෙට්ව එක්කන් යන්න ඕනේ. මේ වගේ ඔයා දැනගන්න ඕන සාමාන්‍යයෙන් සර්ජරියක් කරාට පස්සේ යාව බලා ගන්න විදිය. මොකද හදිසි අවස්ථාවකදී හදිසි විදියට ක්‍රියාත්මක වුනේ නැත්නම් ඔයාගේ සුරතලාගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට සර්ජරි එකකින් පස්සේ ගොඩක් වෙලාවට දෙනවා ප්‍රතිජීවක ඖෂධ, පේන් කිලර්ස්, ඊට පස්සේ තුවාල ඩ්‍රෙසින් කරන්න ඕන බෙහෙත්. ඒව දෙනවා. ඒවත් අනිවාර්යෙන් හරි මාත්‍රාවට ඔයාට දෙන්න කියලා කියපු විදියට ප්‍රතිජීවක ඖෂධ, වේදනානාශක එක දිගට දීගෙන යන්න. මොකද සුරතලාට යාගේ වේදනාව කියන්න තේරෙන්නේ නැති හින්දා වේදනානාශක කියන්නේ ඉතාමත් වැදගත් කාරණාවක් මේ වගේ අවස්ථාවකදී. මොකද වේදනාව තිබ්බොත් එයා කරන්නේ කැම කන එක අඩු කරලා එයාගේ හැසිරීම රටාව වෙනස් කරන එක. ඒකින්ද මෙන්න මේ වගේ ඔයා ඉතාමත්ම සැලකිල්ලෙන් එයාගේ සම්පූර්ණයෙන්ම එයා රිකවර් වෙලා මැහුම් කපන දවස් වෙනකන් සර්ජරි එකකින් පස්සේ එයාගෙන අවධානයෙන් ඉන්න. හදිසි අවස්ථාවක් આવොත් පොඩිම හරි රිස්ක් එකක් ගන්න එපා. එයා ඉක්මනට වෛද්‍යවරයෙක් ගාවට එක්ක යන්න. මොකද එතකොට ප්‍රශ්නයක් තිබ්බොත් ඒක දුරදී යන සම්භාවිතාවය අඩු වෙනවා. බොහොම ස්තුතියි.